පාට් ටයිම් කරන බිස්නස් එකක් අපේ බිල්ස් එක්ස්පෙන්සස් කවර් කරනවා වගේම අපේ හොලිඩේ එක්ස්පෙන්ඩ් එකක් කවර් කරනවා නම් ගොඩක් හොඳයිනේ. ඉතින් අන්න ඒ වගේ ඔපචුනිටි එකක් තමයි සිලෝනිකා කියලා කියන්නේ. ඉතින් සිලෝනිකා එකේ බිස්නස් එක අපි කරගෙන යනකොට තවත් ඉන්ට්‍රස්ටිං වෙන්න පොඩි චැලෙන්ජස් තියෙනවා. ඉතින් ඒ චැලෙන්ජස් ඒ කියන්නේ කැමති අයට ඒ චැලෙන්ජස් අචීව් කරලා ඒ අදාළ ටාගට්ස් වලට යන්න පුළුවන්. ඉතින් මේ සැරේ තිබුණ ලීඩර්ෂිප් චැලෙන්ජ් එකෙන් ඉතින් මටත් එලිජිබල් වෙන්න පුළුවන් වුණා. ඒ චැලෙන්ජ් එක ඒ ටාගට් එක ඇචීව් කරලා ඉතින් වස්කඩුව තෝරියා හොටෙල් එකේ අපිට ලැබුණේ ටිකට්ස් දෙකක්. ඒ කියන්නේ ෆුල් බෝඩ් ටිකට්ස් දෙකක් ලැබුණා. one night stay එකකට totally free. ඉතින් මෙන්න මේ විදිහට අපිට අපිව ලස්සන්ට වෙල්කම් කරලා ඒ වගේම අපිට ගිෆ්ට්ස් දීලා මෙන්න මේ විදිහට තමයි අපි පළවෙනි දවස ගත කළේ. ඉතින් ලස්සන වීව් එකක් එක්ක අපිට බෙඩ්රූම් එකක් හම්බ වුණා. ඉතින් ඇත්තටම ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ. ඊට පස්සේ නයිට් එකට අපිට ගලා ඩිනර් එකට ඉන්විටේෂන් ලැබිලා තිබුණේ. අපි ඉතින් ටික වෙලා රූම් එකේ රෙස්ට් කරලා ඊට පස්සේ ටිකක් හවස් වෙනකොට බීච් එක පැත්තේ පොඩි වෝක් එකක් දාන්න ගියා බබාලත් එක්කලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ තෝරියා හොටෙල් එකේ බෑක්යාඩ් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ සන්සෙට් එකත් එන්ජොයි කරගෙන අපි හවස ඒ විදිහට ගත කළා. ඊට පස්සේ අපි රූම් එකට ඇවිල්ලා ඩිනර් එකට යන්න රෙඩි වුණා, ගලා ඩිනර් එකට. ඉතින් එදා දවසේ ශ්‍රී ලංකන් මෙනෝ එකට තමයි ඒගොල්ලෝ ඩිනර් එක අරේන්ජ් කරලා තිබ්බේ. ඉතින් මේගොල්ලන්ට පොතෙල් පහනවත් දල්වන්න දීලා හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක අපේ ඩිනර් එක ස්ටාර්ට් වුණා. කලර්ෆුල් ඩෙසර්ට් ටේබල් එකක් තිබුණා. ඉතින් සැලඩ්ස් උත් ගොඩාක් වෙරයිටිස් තියලා තිබුණා. ඒ වගේම ෆෘට්ස් ඒ වගේ ඉතින් අපි මුලින්ම ෆුල් මෙනු එකම චෙක් කරලා ඩිනර් එක අරගෙන බබාලත් ඒගොල්ලන්ට ඕන දේවල් කාලා ඒ වගේම ඒගොල්ලෝ අරේන්ජ් කරලා තිබුණානේ ඩාන්සින් ඉවෙන්ට්ස් කීපයක්. ඉතින් ඩිනර් එක අතරතුර අපි ඒවත් එන්ජොයි කරගෙන ඉතින් ළමයින්ටත් ඒක ගොඩක් ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා අපිට වගේම. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ටීම් එකේ අනිත් මෙම්බර්ස්ලත් ඒගොල්ලන්ගේ ෆැමිලිස් එක්ක ඇවිල්ලා හිටියේ. ඉතින් ස්ටේ එකට ආපු අය තිබුණේ. ඉතින් ලස්සන ඩාන්ස් ටිකකුත් බලාගෙන ඒ ඩිනර් එක එන්ජොයි කරලා අපි ඉතින් බබාලව එයා හස්බන්ඩ්ලව රූම් එකට යවලා අපි චූටි ෆන් එකක් ගත්තා. හැමෝම එකතු වෙලා සින්දු කිව්වා. ඉතින් ඒක අන්ෆර්ගෙටබල් නයිට් එකක් බවට පත් වුණා ඇත්තටම කියනවා නම්. ඉතින් තෑන්ක්ස් සිලෝනිකා work from home earning opportunity එකත් ලබා දීලා ඒ වගේම අපේ ජීවිතයේ මේ වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න chance එකක් දෙනවට.